Oh, don't you dare look back. Just keep your eyes on me. I said you're holding back. She said, shut up and dance with me. This woman is my destiny. She said, ooh, shut up and dance with me. Hi ළමයි. දැන්ටමත් ඔයාලා දන්නවා කොහේ යන්නද මම මේ ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි ලෑස්ති වුණේ. ඉතින් අපි ට්‍රිප් එක යන්නේ නුවරඑළිය නිසා අපි උදෙන්ම යන්න පිටත් වුණා. මේ ඉතින් තියෙන්නේ අපි ට්‍රිප් එක යන්න බස් එක එනකන් මගට වෙලා බලාගෙන හිටපු හැටි. ඇත්තටම මේ උදේට මාර සීතලක් ළමයි තියෙන්නේ. අනික සීතල පැත්තකට යන නිසා තවත් සීතල එන්න වැඩි වෙනවා. උතන දැන් මීදුමත් ඔයාලට පෙනී තව චුට්ටකින්. මේක නම් මම කතා කරන්නේ ඔයාලට ඇහෙන්නේ නැද්ද කොහෙද? අපි නුවරඑළියට යන්න පිටත් වෙච්ච ගමනේදී උදේට කන්න රත්නපුරේ හරියෙන් තමයි ඇත්තටම රත්නපුරේට කිට්ටු කරලා තමයි අපි නැවතුනේ. මේ ඔයාලට පේන්නේ අපි උදේට කන්න නවත්තපු තැන. එතනත් හරිම කාම් වයිබ් එකක් තමයි එතන අපි යනකොට ඒ හොටෙල් එක ළඟත් තිබ්බේ. මේ ඔයාලට දැන් පේන්නේ නම් රත්නපුරේට කිට්ටු කරලා. ඉතින් ওই විදිහට තමයි ළමයි අපි නුවරඑළියට යන ගමනේදී මුලින්ම අපි ඊට පස්සේ දැන් කාලේ ඉවර වෙලා අපි ඇඩිෂන් බංගලෝ එක බලන්න තමයි ගියේ. මේ තියෙන්නේ ඇඩිෂන් බංගලෝ එක බලන්න යන පාර. එතන අපිට දැන් අපි බස් එකේ ගියපු නිසා එතනින් අපිට උඩට යන්න බෑ බස් එකේ. මොකද අර ගොඩක් හැරෙන පාරවල් බස් එක ඇතුළට ගන්න බෑ. ඒ නිසා අපි මීටර් 500ක් වගේ තිබ්බා ඇඩිෂන් බංගලෝ එක ඇතුළට. ඒ ටික ඔක්කොම පයින් තමයි ඇවිදගෙන ගියේ. උදේ පාන්දර නිසා මගේ වොයිස් උත් ක්ලියර් මදිද කොහෙද? මොකද උදේ පාන්දර සීතලයි AC එකේ ආපු නිසා ඒ සීතල ඔක්කොම දරා ගන්න බැරි නිසා මට චූටි සෙම ගතියක් එදා තිබුණා. ඔය කතා කරද්දි. දැන් අපි ඇඩිෂන් බංගලෝ එක බලන්න ආවා. මේ තියෙන එතන ගේට් එක, මේන් එන්ට්‍රන්ස් එක. මෙතනින් අපි ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. මේ විදිහට ඔයාලා බංගලෝ එකට බලන්න යන්න රුපියල් 100ක් වගේ ඔයාලාගෙන් ටිකට් එකක් ගන්නවා. එන්ට්‍රන්ස් එකේදීම ඒක අරගත්තට පස්සේ තමයි අපිට ඇත්තටම ඇඩිෂන් බංගලෝ එක බලන්න යන්න දෙන්නේ ඔතනින්. මේ විදිහට තමයි ඉතින් වටපිටාව මුලින්ම ඔයාලට යනකොට දකින්න හම්බ වෙන්නේ. අපි බංගලෝ එක බලන්න ගියපු දවස්වල නම් ඇත්තටම ගොඩක් ලොකු සෙනගක් හිටියේ නැහැ. අපේ බස් එකේ ගියපු සෙට් එකයි තව වැඩිම වුණොත් 20 දෙනෙක් විතර වගේ තමයි හිටියේ. එතකොට ඔයාලා නිදහසේ එක බලා ගන්නත් පුළුවන්, ෆොටෝස් ගහ ගන්නත් පුළුවන් ගොඩක් සෙනග නැති නිසා. ඔහොම තමයි අපි ඇඩිෂන් බංගලෝ එක බලලා ඉවර වුණේ. අපි ඊළඟට යන්නේ කොහෙද කියලා බලමු. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ කුඹල්වෙල මහමෙවුනා අසපුව බලන්න. ඉතින් මහමෙවුනා අසපුව බලන්න ඒ ගොඩක් يعني ඇතුළට එනවන කිලෝමීටර 6ක් විතර උඩට කන්දක් නැගලා. ඉතින් බස් එක එහෙම එච්චර දුර එන්න විදිහක් නැති නිසා අපි එතන ඉඳන් එන්න කට්ටියට එන්න පුළුවන් විදිහට බස් arrange කරලා තියෙනවා. එතකොට බස් එකේ එක්කෙනෙක්ට රුපියල් 100ක් වගේ දුන්නාම පන්සලට එන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට තමයි අසපුව බලන්න ආවේ. පන්සල නෙමෙයි ඇත්තටම අසපුව බලන්න. එතකොට ඒක මාරම ලස්සන අසපුවක් ළමයි. ඊට පස්සේ අපි අසපුව ඇඳලා ඉවර වෙලා එතන දන්සල කියලා හැමතිස්සෙම يعني හැමදාම තියෙන දන්සලක් තියෙනවා, කුරකන් දන්සලක්. ඒ දන්සලටත් ගිහිල්ලා අපි දවල්ට ගන්න ආවා. මේ විදිහට අපි ගියේ බබීස් හොටෙල් තමයි මට මතක විදිහට ඒ හොටෙල් එකේ නම. හොටෙල් එකට ගිහිල්ලා දවල්ට කාලා අපි කෙලින්ම ගියේ අපි නවතින්න ඉන්න තැනට.
ඉතින් ඒ දවසත් අපි එන්ජොයි කරලා ඩේ 2 එක ඊළඟ ලොග් එකකින් ඔයාලට අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.